ඒ කතාව එතනින් මම අදට නිමා කරනවා. දැන් මේ කතාව තමයි මේ ඕම කුණ්ඩම් එකක් තියෙනවා. ලයිට් එක. මේ ඕම කුණ්ඩම් එකක් තියෙනවා පේනවා ඇති. මේක තව හදලා නැහැ. අර පොල් ගෙඩිය අරන් දෙන්න පුතේ. මේක තියෙන. මේ තමයි මෙතන මේ කලසම් එක. මේකේ තියෙන බෙහෙත් ඖෂධ. මේ කලේ තියෙන බෙහෙත් ඖෂධ මේ පොල් ගෙඩිය. මේ බෙහෙත් ඖෂධ 108ක් තියෙනවා. 108 යම්කිසි හේතුවකට ගන්න ඒක. කාලෙකදී ඒවා නිවැරදි කර කියන්න. මේ මගේ අතේ තියෙන පොල් ගෙඩියක්. මේ තියෙන අඹ කොළ. එතකොට මේ පොල් ගෙඩිය ඔයාලා දකින්නේ ඔම වලට මේ මුඩ උඩට තියලානේ. මුඩ උඩට තියලා. මුඩ උඩට තියලා හැබැයි මේඝනාත් රාවණා මේ ඕම කුණ්ඩම් එක නිර්මාණය කරේ වෙනත් විදියකට. වෙනත් විදියකට. ඒක මහා නිකුම්බිලි ස්වරී කියලා කියනවා. හිමාලගිරි පර්වත නීලගිරි යක්ෂණිය කියලා කියනවා. ඉතින් එයා තමයි ඉන්නේ දෙදෙනාට උගන්වලා තියෙන්නේ. මෙන්න මේ පොල් ගෙඩිය ඔයාලා දන්නවා කවුරුත් පොල් ගෙඩියක් මෙහෙම තිබ්බට ගොඩාක් තැන්වල අපි පොල් ගෙඩිය මෙහෙම යටින් දාලා පස් ටික දාලා පොල් ගෙඩිය දන්නේ විදිහට මුද්ද තියෙන පැත්ත මෙහෙම යටින් දාලා තමයි පැල කරන්නේ. ඒක හරිද වැරදිද? ඒක වැරදි. අපි පොල් ගෙඩියක් එක දානවා මෙහෙම හරහට දානවා. මෙම හරහට දැමීමේදී පොල් ගෙඩියේ හැදෙන්නා වූ ජීවියා ටිකෙන් ටික එළියට ඇවිල්ලා ගොබේ මෙහෙම උඩට යනවා. හැබැයි පොල් ගෙඩිය මෙහෙම දැම්මොත් ජීවියා බෝ වෙයිද? ඒ පොල් පැලේ පැලවෙන්නේ නැහැ. අර කොබේ ඇවිල්ලා යටින් එහෙම අයි උඩට එන්න බෑ ඔක්සිජන් වායු නැහැ. පොල් පැලේ මැරෙනවා. හැබැයි මෙහෙම දැම්මොත් ජීවියාට කඩාගෙන පස් කඩාගෙන ඒ වායුකාරය උඩට එන්න පුළුවන්. හැබැයි මෙහෙම දැම්මොත් ඉක්මනින් එන්න පුළුවන්. නමුත් පොල් ගෙඩිය හරහට දාලා හැදෙන්නා වූ ජීවියේ ශක්තිමේ ඒ ජීවියාගේ අනිත් රසායනික ශක්තියත් එක්ක ඒ පැල පොල් ගහ ශක්තිමත් වීගෙන ඇවිත් පැටව ගොඩ දානවා. හැබැයි මේම දැම්මොත් ඉක්මනින් එන්නේ ගහ බාල වෙනවා. එතකොට අපි මෙතන අපි පොල් ගෙඩිය තියන්න යන්නේ පැටව ගහන විදියට. ඉක්මනින් බාල වෙන්න නෙමෙයි අපි දෙයක් කරන්න යන්නේ. මේ අඹකොළ පත්‍ර තියෙනවා. අඹකොළේ ගසින් එනකොට චූටි දැල්ලක් වෙලා දැල්ල තමයි ලොකු වෙන්නේ. එතකොට මේ දැල්ල වතුරට දාලා තියෙනවා. යටට දැමීමේදී ඉගයක් අඳුන්වනවා. ශාකේ වායු තුලින් ඉක්මනින් ශීඝ්‍ර වෙලා පත්‍රය හට අරන් බෝ වෙන්නා වූ ජීවි කොටස් ඉක්මනින්
ශක්තිමත්ව වර්ධනය වෙනවා. ඒ දෙක තමයි මේ හඳුන්වලා මේ පොල් ගෙඩිය අපි තියනවා දැන් මේ පුතේ මෙන්දී තියනවා. මේක තියෙනවා මේම හරහට අර මුට්ටියෙන් තියන්න. කොහොම නෙමෙයි හරහට. තව ටිකක් ලං කරන්න. එතකොට අපි මේ අඹ පත්‍ර ගන්නවා නැත්නම් අපිට ගන්න පුළුවන් නාගවල්ලි බුලත් පත්‍ර වෙනුවට තියන්නත් පුළුවන්. අපිට ඒ වෙනුවට දැන් නාගවල්ලි බුලත් කොළ නැහැ. නමුත් අපි දැන් තියන්නේ අඹ කොළේ. මේ අඹ කොළේ ගන්නේ නිර්දේශ කරන්නේ නාගයන්ගේ පෙන හැටියට. එතකොට අපි නාග කියන්නේ අදහන ගෝත්‍රයක්. අපි කියමු දෙවිය වර්ගය කියලා. අපි මේ එතකොට මේ පොල් ගෙඩිය මේක ඇවිල්ලා ගන්නේ බලියක් දෙනවා, බිල්ලක් දෙනවා. ඒ වගේ ප්‍රාණයකට ප්‍රාණයක් අපි දෙන්න යන්නේ. ඒ ප්‍රාණය ඇවිල්ලා ඒක ඇවිල්ලා අර බිත්තර ගෙඩියකට පැටියන්න කලින් කලලයක් හැදෙනවා වගේ මේ පොල් ගෙඩිය දැන් තියෙන්නේ. අපි ප්‍රාණයක් තමයි කපන්නේ. දැන් එතකොට මම බලාගෙන තියෙනවා මේ ඕම තරනේ වලදී මේ පොල් ගෙඩිය මුලින් අතර තියෙනවා. ඒ කරනවා දේවත්ත උත්තම ඒ පොල් ගෙඩිය පොට්ටුවක් තියලා පොට්ටුවට උඩින් මල් තියලා ඕනනම් කාසියක් තියලත් කරන්න පුළුවන්. කාසියක් තියලා කරන ගොඩාක් වැඩ තියෙනවා පොල් ගෙඩියට. ඒවා මම කියන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක් ඕනේ නම් ආවම වෙන්නත් පුළුවන්. හැම දෙයකටම අපි මේ කරන්න යන්නේ අගියක් මත මේ තමයි මේකනාත් රාවණ කොහොම කුණ්ඩ මේක යෝනි මණ්ඩලයක්. අම්මගේ භූමිය අම්මට තමා මේ කන්න ලව් කරන්නේ. මේ තමා කාසි අපි ලෝහෝ ඉස්සෙල්ලාම ආවේ රිදී. එතකොට පස්ලෝ වගේ තව ගොඩක් දේවල් තඹ ඔහොම ගියාම රිදී යෝගිය ඉවරනම් පස්සේ රත්තරන් යෝගිය එනවා. ඔහොම දැන් රත්තරන් තියෙන්නේ. රත්තරන් පස්සේ ආයෙ නැවත යන්න බෑ බස්සටනේ. යා බස්සට යන්න කලින් රාජකාරි වගේ කියලා තියෙනවනේ කරන්න. ඒ අතර තමයි මේ කිරීමට කටයුතු කරන්නේ. මේ කාසි තියෙනවා. ඒ කාසි උඩ තමයි දැන් අපි ඕම පත්තු කරන්න යන්නේ. පත්තු කරලා කරන්න ඕන රාජකාරි. අපි එළියට මුදා හරිනවා. ඉදිරියට තව කටයුතු මේ වගේ ඉදිරියට තව දාන්න ඉතාක්මනින් කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා. ඉතුරු ටික දැන් වැඩ පටන් ගන්න තමයි මේ ලිස්ට් වෙන්නේ. ඉතුරු ටික වෙනත් දවසක කතා බහක් සමග පෙන්වීමට අපි සූදානම්.